එක්ක මේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න යන ගමනක්. මට දැනට නම් heart attack එහෙමත් නැහැ, high blood pressure උත් නැහැ. ඒත් කියන්න බෑනේ. බලමු මේක ජීවිතේ ලබන අපූර්ව අත්දැකීමක්. මේක බලාගෙන හිතන්න බෑනේ මේ විදියට යනවා. මම යන්නේ මේ නෝලු හොල්මනක්. මේ හොල්මන බලන්න තමයි මම මේ රෑ ජාමින ගිටලා මේ යන්නේ. ඉතින් මේ හරිය ටිකක් එළිය තියෙන ටිකක් නොහොම ඉතින් යම් බලන්න කරවල තියෙන හරියට මේ ඉන්නවලු මේ කෙනෙක් අවුරුදු 23ක ළමයි ඇක්සිඩන්ට් එකක් වෙලා සියනතරක් වෙලා ඉතින් ඒ ළමයා එතෙන්දී නැති වෙලා තියෙනවා. දැන් ඒ ළමයා ඉන්න හරියේදී පොඩ්ඩක් ඒ ළමයා දැන් ඉන්නවලු. ඉතින් මම මේක ඇත්තද බොරුවක්ද බලන්න යන්නේ. සමහර විට මටත් heart attack හැදෙන්නේත් නැහැ. කියන්න බෑ. මම මරුණත් මගේ මේ වීඩියෝ එක සමහර විට වෛරල් වෙයි. කාටවත් බලන්න බෑ. බලමු ඉතින් එහෙම ගිහිල්ලා කරුබල හරියට මොකද එයා ඉන්නවද කියලා. දැන් ටික කරුබල හරියට කිට්ටු වේගෙන ඉන්නේ. තව ටිකක් දුරට යන්න ඕන. පාරේ ඉඳලා මීටර් 200ක් විතර ඇතුළට යන්න ඕන කියලා කියනවා. නොයි පාට පේනවනේ. නොයි පාට පේන එක තමයි ටිකක් බය. කවන්නේ ජීවිත අවදානමක තියාගෙන මේ ගමන යන්නේ. පපුව ඩිප්ටික් ගන්නවා. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. මගේ Facebook followers වෙනුවෙන් මේ වීඩියෝ එක මම කරනවා. අන්න බලන්නකො සුදු පාටට ඩොට් පේනවා. කවන්නේ බලමු ගිහිල්ලානේ. ඔය මේ තිත්ත පට්ට කරවලේ කවුද වන්දන්නේ පේනෝ එළියවල් මොනවද දන්නේ. හැරිලා යන්නත් හිතෙනවා. කවන්නේ බලමුනේ. කකුල් දෙකත් එවුලනවා. කවන්නේ ගිහින් බලමු. බලන්න තවත් ඉස්සරහට යනවද මොකද කරන්නේ. පේන්න මුකුත් කණේලියක් නෑ. හරි කවන්නේ බලමු. ඔන්න චුට්ට එළිය වැටෙනවා. චුට්ට එළිය වැටෙනවා. එක විකාර පේනවා. මොකද්ද බලාගන්න මේ ළමයා. හොල්මනක් ඇසින් දුටු හොල්මනක්. කාටවත් මේව බලන්න බෑ. බලන්න මට heart attack හැදෙයිද දන්නෙත් නෑ. අලිසා කෝ අඬ ගැහුවට නෑනේ. බලමු තව ටිකක් ඉස්සරහට ගිහින්. අලිසා හොව් අපට සිරි ආවේ නැතද. යා අලිසා wait come oh කොහෙද යන්නේ. ඕම ඉන්න මං එනවා. ඇයි දුවන්නේ. ගියක් මෙයාගේ ගේ තියෙන්නේ මේකේ උඩට. ගහ උඩට ඉරිමග කුත්තියාගෙන අලීසගේ ගේ ගහ උඩ. අප්පෝ අලීසා බයින්න ගහින් බිමට. ඔන්න පොලේ වහිනවා. ඔන්න බයි ආයි දුවන මේන නෑ ඔන්න ඉතින් තැන ඔය පේනවනේ. ඔන්න 18 සන්නි තමයි නටන්නේ. මෙන්න මෙයා දැක්කොත් නම් අපේ